හොඳයි හොඳටම ගල්ලා දියනවා. අතරම හොඳයි. හායි කොහමද? ඉතින් බලමුද ලස්සන මග් එකක් බලන්න ආසයිද? ඉතින් මේක තාත්තා කෙනෙක්ට හදපු මග් එකක්. ඉතින් අපි බලමු මේ මොකද්ද මග් එක කියලා. මේ විදිහට තමයි ගෙස්ට් එකේ උතල එන්නේ. ඉතින් මේ තමයි ආදරණීය තාත්තා කෙනෙකුට දෙන ලස්සන මග් එකක්. මේ බලන්න ලස්සන මග් එක. ඉතින් තාත්තට ඒ පුතා ලස්සන කවියකුත් ලියලා. අපි බලමුද මොකද ඒ කවිය කියලා. වචනෙන් නම් නොකියන හදවතේ ගැඹුරටම කා වැදුනේ. නිහඬ ආදරේ හිමිකරු තාත්තා. ඉතින් මේ වගේ ඔයාගේ තාත්තට අම්මට යාළුවන්ට හෙලියන්ට ආදරවන්තයෙකුට මේ වගේ ලස්සන මග් එකක් ඕනනම් ඩීජී ෆුඩ් එකට අමතන්න.